හරි හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද 2026 ජූලි 15 වෙනිදා. 2026 ජූලි 15ද එතකොට පසුගිය සති කිහිපය තුළම මාකට් එක පොඩ සයිඩ් වේ මාකට් එකක් තිබ්බේ. අපේ හැමෝම බයින් හිටපු ක්‍රිප්ටෝ මාකට් එකේ අද වෙනකොට ලොකු වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා බිට්කොයින් එක මිල. එතකොට බිට්කොයින් එක මිල සහ ETF ඉන්ෆ්ලෝ එක දකින්න ලැබෙන අලුත්ම තත්ත්වය මොකක්ද කියලා අපි දැන් බලමු. එතකොට ඊට අමතරව කියන්න ඕනේ ඊම වීඩියෝ රෙකෝඩ් කරා ඊමට ඒක දෙන්න බැරුණ එකක දුන්නා නම් එහෙම මාකට් එකේ ලොකු මූවමන්ට් එකක් පාලලා අල්ලගන්න තිබ්බා. මම ගෲප් එකට දැම්මා ඒකේ වීඩියෝස් එක. මට ඒක රෙකෝඩ් කරලා මට ඒක දෙන්න බැරුණා, එන්ට්‍රි දී ගන්නත් බැරුණා. එතකොට ඊයේ මාකට් එකේ මිල එතකොට ඒක සඳහන් වුණේ මේ ලෙවල් එකේ ප්‍රයිස් වගේ 62700 වගේ කියන ලෙවල් එක. රයිට්. එතකොට BTC එක මේ වෙනකොට 61500 වගේ ලෙවල් එකේ තිබිලා 61500 වගේ ලෙවල් එකේ තිබිලා දැන් 64000 පව් කරලා 65076 දක්වා පම්පුණා. ඒතර මේ ලෙවල් එක වගේ තමයි ගිය සතියේ ඊයේ පෙරේද වෙනකොට මාකට් එක තිබ්බේ. මේ සීමාවට ට්‍රේඩ් වෙන්න විශේෂම හේතුවක් වුණා මේ ETF සල්ලි. ඒකට පසුගිය දවස්වල සල්ලි එළියට ගියා අවුට්ෆ්ලෝ එක. ඒ කියන්නේ අපි සල්ලි එළියට ගියා කියන්නේ ETF එක අවුට්ෆ්ලෝ එක කියලා කියනවා. එතකොට ඒක නතර වුණා ඇමරිකාවේ ස්පොට් බිට්කොයින් ETF වලට ඩොලර් මිලියන 197ක් ඩොලර් මිලියන 197ක ඉන්ෆ්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලා, ඒ කියන්නේ ලොකු සමාගම් ආයෙත් බිට්කොයින් මිලදී ගන්න පටන් අරන් වගේ තත්ත්වයක් තමයි අපිට පෙනීගෙන යන්නේ මේ ETF ඉන්ෆ්ලෝ එකත් එක්ක. රයිට්. එතකොට මාකට් එකේ එතකොට මේ මාකට් එකේ ෆියර් ඇන්ඩ් ග්‍රීඩ් ඉන්ඩෙක්ස් එක බලපුවම මාකට් එකේ දැනට 26 වගේ එකේ තියෙන්නේ. ඒ කියන්නේ තාම ෆියර් එකේ තමයි තියෙන්නේ මාකට් එක. සාමාන්‍ය රිටේල් ට්‍රේඩර්ස්ලා තාමත් ඉන්නේ මාකට් එකට එන්න බයින් බයි ලෝන් රේට් ඕපන් කරන්න. හරි, ඔය තත්ත්වෙත් එක්ක නැවත අපි ට්‍රේඩින් වීව් එක පැත්තට ගියොත් මේකට පොසිටිව් නිවුස් දෙක තුනක් මේ බලපෑවා මේ මාකට් එක මෙතනට එන්න හේතු වෙන්න. දැන් එතකොට මෙතන මේ අපි ඊයේ සෙෂන් එකේ කතා කරා මේ කැන්ඩල් වල ඉම්බැලන්ස් සම්බන්ධයෙන්. එතකොට මේ ඉම්බැලන්ස් එකක් මේ උඩ තියෙන ඔක්කොම ඉම්බැලන්ස් ෆිල් කරලා නැවත මේ හරිය තමයි නැවත මේ ලොකු ඉම්බැලන්ස් එකක් තියෙන්නේ. මේ මෙතන කැන්ඩල් එකේ ලොකු ඉම්බැලන්ස් එකක් මේ හරිය ඉතුරු කරලා තියෙනවා 67000 68000 කියන ලයින් එක. ඒතකොට බොහෝ දුරට මාකට් එක ඔය වගේ තත්යකට එන්න පුළුවන් කමක් තියෙනවා. මේ මෙතන මේ දැන්ට මේ ඉන්න මෙයා රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරගත්තොත් මෙතන රයිට්. හරිද? එතකොට මාකට් එක පොඩ්ඩක් හෙල්ලෙන නිවුස් ටිකක් ඊයේ රිලීස් වුණා. එතකොට ඒකෙදි මේ අර සෙක් එක කියන්නේ අපි ඒ කියන්නේ මේ ඇමරිකාවේ අර නියාමක සැලසුම් දාලා තියෙනවා මේ මාකට් එක මේවා එක මේ මොකද්ද මේ සෙක් එක. ඒ කියන්නේ අපි මේ ට්‍රේඩ් කරන සෙක් කොයින් එක නෙමෙයි මේ සෙක් එක කියන්නේ අර සිකියුරිටි ඇන්ඩ් එක්ස්චේන්ජ් කමිෂන් එක. එතකොට ඕකේදී මේ සිකියුරිටි ඇන්ඩ් එක්ස්චේන්ජ් කමිෂන් එකේදී වැදගත් කරුණු කීපයක් මේ වෙලා තියෙනවා. මේ 2026 නියාමක සැලසුම් දාලා තියෙනවා ක්‍රිප්ටෝ නීති තද කරන්න. මේක ඉදිරියට මාකට් එකට බලපාන්න පුළුවන්. එතකොට ඔය USDC කියන ස්ටේබල් කොයින් එක USDC කියන කොයින් එක මේ නිකුත් කරන සමාගම තමයි සර්කල් කියන සමාගම. එතකොට ඒක නැෂනල් ඩිජිටල් කරන්සි ට්‍රස්ට් බැංක් එකට දාන්න අවසර හම්බෙලා තියෙනවා. මේක ඇවිල්ලා මේ ලොකු ෆිල්මක් වෙනවා මේ ක්‍රිප්ටෝ ලෝකෙට ආපු ඒ කියන්නේ USDC කියන ස්ටේබල් කොයින් එක මේ නැෂනල් ඩිජිටල් කරන්සි ට්‍රස්ට් බැංක් එකක් දාන්න අවසර හම්බෙලා තියෙනවා. එතකොට අනිත් දේ තමයි මේ ලික්විඩිටි කියන දේත් බලපෑවා මේ දෝෂීලතාවය. එතකොට මේ ස්ටේබල් කොයින් මාකට් කැප් එක ඩොලර් බිලියන 10කින් විතර මේ අඩුවීමක් පෙන්වන්න කරලා තියෙනවා මාකට් එකේ. එතකොට මේ ඒ කියන්නේ මාකට් එකේ තවම සල්ලි කරගෙන ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ අර ඔන් චේන් ලික්විඩිටි කියන්නේ ඒ වගේම මේ මාකට් එකේ කියන්නේ පහුගිය දවස්වල පොඩ්ඩක් ඔය දැන් ඔය ඩ්‍රොප් එකට බලපාපු හේතුව තමයි අර මේ සමාගම් ණය ගෙවන්න BTC 1400ක් විකුණුප එකක් පොඩ් මේ වාර්තා වෙනවා. මේ මිල පොඩ්ඩක් ඩ්‍රොප් වෙන්න ඕකකුත් බලපෑවා. රයිට්. එතකොට ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ටර්ස්ලාගේ ඊළඟ ලොකුම අවධානය ලක් කරලා තියෙනවා මේ Solana coin එකයි Ethereum coin එකයි. ඒ දේ ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. අනිත් දේ තමයි දැන් මේ ඉදිරි දවස්වලදී ආයේ ෆෙඩ් එකේ ඉන්ට්‍රස්ට් රේට් රිලීස් වෙන්න තියෙනවා. ඒකත් එක්ක තමයි මාකට් එක තීරණය වෙන්නේ. ඒ තීරණය වුණත් කියන්නේ මෙතන දැන් මාකට් එක දැන් ඒ ෆෙඩ් එකේ ඕක රිලීස් වුණත් මාකට් එක බොහෝ දුරට මාකට් එක යන සීමාවන් දෙක වෙන්න පුළුවන් වෙන්නේ මේ මෙතන මේ 68 ලයින් එක සහ 68000 ලයින් එක සහ මේ
මේ හරියෙන් 60ට වගේ මේ හරිය 59 මේ ලයින් එක අතරතුර තමයි මාකට් එක ලොකුවට දෝලනය වීමක් සිදු වෙන්න ඕනේ. එතකොට ඊට අමතරව පොඩ්ඩක් ටෙක්නිකල් පැත්තෙන් ඇනලයිස් කරද්දී දැන් අර නිවුස් විහාර අනම්මනම් ඒ ටිකත් එක්ක බලුවොත් එහෙම දැන් මෙතන මේ ලයින් එකේ තියෙන මෙතන කැන්ඩල් එකේ ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඕක ෆිල් කරන්නත් මාකට් එක ඒ ටෙක්නිකල් පැත්තෙන් ගත්තොත් එන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඊට අමතරව දැන් විශේෂම දේ තමයි මෙතන මම දැන් මේ ඉන්නේ 4 hour කැන්ඩල් එකේ මේ 4 hour කැන්ඩල් එකේ මෙතන රෙසිස්ටන්ට් එක කීප පාරක්ම try කරලා තියෙනවා බ්‍රේක් කරන්න. මෙතන බ්‍රේක් වෙලා නැවත මෙතන රෙසිස්ටන්ට් එක අරගෙන නැවතත් මාකට් එක ඩම්ප් වුණා. ඊට පස්සේ මෙතනත් try එකක් දුන්නා. මෙතනත් try මේ ටිකම බොහෝ දුරට මෙතනින් රෙසිස්ටන්ට් එක බ්‍රේක් වෙලා මාකට් එක පම්පීමක් වෙන්න පුළුවන්. මේ වගේ ලේන් එකට ඔහොම මාකට් එක පම්පීමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. රයිට් එහෙනම් ඔයාලගේ අදහස මොකක්ද බලමු. ඊළඟට මාකට් එක දැන් මෙතන තියෙන එකත් එක්ක මාකට් එක නැවත යෑම කොහොමද, මෙතනින් උඩට යයිද මෙතනින් පල්ලයට යයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.